ඉතින් ඔබ ස්ටුඩියෝ කේ ආයතනය සමග සම්බන්ධ විය යුත්තේ ඇයි? ඔබගේ ජීවිතයේ එකම ඇල්බමය අපි තවත් එක ඇල්බමයක් ලෙස සැලකීම කරන්නේ නැහැ. මොකද ඔබගේ ඇල්බමය ඔබට අවශ්‍ය ලෙස උපරිම අයුරින් සිදු කර දීම තමයි අප ආයතනයේ සියලුම සේවකයන්ගේ සහ මගේ වගකීම වෙලා තියෙන්නේ. එම වගකීම අපි මනා අයුරින් අවබෝධ කරගෙන තියෙනවා. අපිට තවත් එකක් වුණාට ඔබට එකම එක. එම නිසා අපි ඔබගේ ඇල්බමය එකම එක ලෙස තරයේ අධිෂ්ඨානයෙන් සහ ඒ නිවැරදි අයුරින් කර දීමේ බලාපොරොත්තුවෙන් ඔබ සමග එකතු වී සිටින බව. ඔබ දුටුවා නොයෙකුත් ඡායාරූප. අද තියෙන නවතම ප්‍රවණතාවය තුළින් ස්වභාව ධර්මයේ තියෙන මනා අපූර්වත්වය, වර්ණ සංකලනය ඔබ සමග ඇල්බමය තුළට ස්වභාව ධර්මයේ තියෙන අපූර්වත්වය විදහා පාන්න ඔබට හොඳ උදාහරණයක් ඔබ දැක්ක මේ ඡායාරූප පෙළ. නවීන තාක්ෂණයේ නවීන ලෝකයේ දියුණුවත් සමගම අපි ස්ටෝරි බුක් නැමැති ඡායාරූප එකතුවකට අපි හැමෝම යොමු වෙමින් පවතිනවා. ස්ටෝරි බුක් එකක නිවැරදි අර්ථය කුමක්ද? එහි අර්ථය විය යුත්තේ ඔබගේ ඡායාරූප රූප කතාවක් ලෙස පෙළ ගැස්වීම. ඉතින් මෙහිදී ඔබගේ සියලුම විවාහයට අදාළ සියලුම දේවල් ඒ තුල අන්තර්ගත විය යුතුයි. මොකද ඔබ ඒ මල් සැරසිලි සාරි සහ අනිකුත් නොයෙකුත් දේවල් වලට විශාල ලෙස මුදල් වියදම් කරනවා. නමුත් ඔබට මේ ඡායාරූප පෙළ කිසියම් මොහොතකදී සුළු වේලාවකදී නැවත සිහි ගැන්වීමට මෙම ස්ටෝරි බුක් එක වැදගත් වෙනවා. ඉතින් මෙම ස්ටෝරි බුක් එක නිවැරදි ස්ටෝරි බුක් එකක්. එහෙම නැත්නම් රූප කතාවක් ඔබ සකසාගත යුතුයි. ඔබගේ පැමිණීම සියලුම දේවල් නිවැරදි අයුරින් පෙළගැස්වමින් ඔබ දෙදෙනාගේ ඡායාරූප එකතුවක් විතරක් නෙමෙයි මංගල උත්සවයේ තියෙන සියලුම අවස්ථා අප ඇල්බම තුලින් ඔබට ඉදිරිපත් කිරීමට අපි සූදානම්ව සිටිනවා. ඉතින් ඔබ දෙදෙනාගේ මේ රූප කතාව රූප මාධ්‍යය තුලින් වචන 100,000 ගණනකින් ලියන්නට අප කැමරාව තුලින් ඔබගේ විවාහය රූප කතාවක් ලෙස නිවැරදි ඉතාමත් මනරම් රූප කතාවක් ලෙස පෙළගස්සන්නට අපි ආයතනය සැදී පැහැදී සිටිනවා. ඉතින් ඔබට අප සමග එක් වී මෙම රූප කතාව තමාගේ වටිනා ජීවිතයේ ඉතාම වැදගත්ම අවස්ථාව වැදගත්ම මොහොත රූප කතාවක් ලෙස මනා අයුරින් සකසා ගැනීමට අප හා එක්වන ලෙස ඔබට ඇරයුම් කරනවා. ඔබට මාව හමු වීමට හැකි දුරකථන අංකය ලබා දෙන්න. 07 1 4 293 710. මම නැවත වරක් කියන්න. 07 1 4 293 710. ඉරිදා දවසේ විවාහත් එක්ක එකතු වෙන ඔබ අපි විවාහ මංගල උත්සවයක් පෙන්නනකම් බොහොම කැමැත්තෙන් ආසාවෙන් බලන් ඉන්නවා කියලා අපි දන්නවා. මොකද ඔබේ විවාහය සාර්ථක කරගන්නට ඔබ අපි පෙන්වන විවාහ මංගල උත්සවෙන් බොහෝ කරුණු කාරණා ඉගෙන ගන්නවා. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ විවාහ වැඩසටහනේ ලස්සන විවාහ මංගල උත්සවයක් ඔබට පෙන්වන්නට. අන්තිකා ඇත්තටම අපේ වෙඩින් එක ගන්න ප්ලෑන් කරේ මාස 3ක වගේ පුංචි කාලෙකදී. ඒ කාලේ වෙනකොට චින්තක හිටි විදේශගත වෙලා හැමදේම වගේ කරන්න ඕනේ. ඇත්තටම චින්තකයේ පවුලේ අයටත් මගේ පවුලේ අයට සහ මට එකතු වෙලා තමයි මේ හැමදේම ප්ලෑන් කරන්න සිද්ධ වුණේ. ඊපස්සේ මට මුලින්ම අවශ්‍ය වුණා ඇත්තටම ලස්සනට ඩ්‍රෙස් කරන්න. එතකොට
ඒ සඳහා මට ගේගොඩ සැලොන් බියොට්‍ර් එකේ ටෝනිව සිලෙක්ට් කරලා දුන්නා ඒකකරේ මගේ තාත්තා. ඇතර මට ලොකු ආසාවක් තිබ්බා ඉන්දියන් විදියට ඩ්‍රෙස් කරන්න ලොකු වේල් එකක් දාලා. පුංචි කාලේ ඉඳලා තිබිච්ච ආසාවක් තමයි ඒක. රුවන්තිකා කියපු විදිහට එයා ගියේ පියෝ වයිට් සාරි එකකට. ඒ අනුව මම ගියා ෆුල් සූට් එකකට. සිල්වර් කලර් වෙස්ට් කෝට් එකකුත් සිල්වර් කලර් ක්‍රැවට් එකකුත් යූස් කරා. බ්ලැක් කලර් ෆුල් සූට් යූස් කරේ. මම බොහොම කෙටි කාලයක් ඇතුළතදී තමයි අපි මේ ඔක්කොම ප්ලෑන් කරේ. ටීම් එකේ හිටියා ඔක්කොම 8 දෙනෙක්. ෆ්ලවර් ගර්ල්ස්ලා දෙන්නයි, බේච් බොයිලා දෙන්නයි, බ්‍රයිඩ්ස්මේඩ්ස්ලා දෙන්නයි, බෙස්මන්ලා දෙන්නෙකුයි. බ්‍රයිඩ්ස්මේඩ්ස්ලා කලර්ස් උනේ මෙරුන් පාට. ඒ අනුව අපි බෙස්මන්ලාගේ ටයිස් මැච් කරා ඒගොල්ලන්ගේ මෙරුන් කලර්ස් වලට. हवा कुछ हाले हाले जुबां से क्या कुछ बोले क्यों दूरी है अब दरमियां देखो ना देखो අපේ වෙඩින් එකේ ෆොටෝස් ඇන් වීඩියෝස් ඇත්තටම ලස්සනටම කරගන්න අවශ්‍යතාවයක් තිබුණා. මොකද අපිට කවදා හරි අන්තිමට ඉතුරු වෙන්නේ ඒ දේවල් විතරක් වෙන නිසා. අපි හොඳ තැන් බැලුවාට පස්සේ අපිට ඉවෙන්ට් මීඩියා ගැන දැනගන්න ලැබුණා. කොහොම සති දෙකක වගේ කාලයක් තියලා චින්තකාවට පස්සේ යා ගිහිල්ලා ඒ ෆොටෝස් ඇන් වීඩියෝස් බලලා යා සිලෙක්ට් කරා අපි ඉවෙන්ට් මීඩියා අපේ වෙඩින් ෆොටෝස් ඇන් වීඩියෝස් ඔක්කොම යාලට දෙමු කියලා. ඊපස්සේ අපි ඉවෙන්ට් මීඩියා ආයතනයෙන් සිලෙක්ට් කරගත්තා. ඇත්තටම එදාම අපි දැක්කා ඒ කාඩ්ස් එක්කම ලස්සනට ෆොටෝස් ඇන් වීඩියෝස් කරලා දීලා තිබුණා. හෝම් කමින් එක දාසේ අපිට වෙඩින් එක දාසේ තිබුණ ෆොටෝස් ඇන් වීඩියෝස් බලන්න තිබ්බා. ඇත්තටම හරිම ලස්සනට ඒ දේවල් කරලා තිබුණා. thank you cards ඒ වගේ දේවල් ගොඩක් ලස්සනට කරලා දීලා තුන. ඇත්තටම වෙන් මීඩියා ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේ ලස්සන වෙඩින් ෆොටෝස් ඇන් වීඩියෝස් අපිට ලබා දීම සම්බන්ධයෙන්. ඇත්තටම මම බොහොම කෙටි කාලයක් තුළදී තමයි මෙහෙ ආවේ. මම සති දෙකක් වගේ කාලයක් තමයි මෙහෙ හිටියේ මගේ වෙඩින් එකට ඉස්සෙල්ලා. මම ඊට පස්සේ ගිහලා සම්පත් අයව හම්බුණා. සම්පත් අයව හම්බ වෙලා මම සම්පත් අයත් එක්ක කතා කරා. සම්පත් අය මම දන්නේ නැහැ කොහොමද වෙන්න ඕනේ. මෙහෙ තියෙන්නේ සම්පත් අය ලොකේෂන්ස් දන්නවද, ෆොටෝස් ගන්න, වීඩියෝස් වලට ඒ හැම දෙයකටම මට උදව් කරේ සම්පත් අය නිරෝෂක්කයි. මට හිතා ගන්නවත් බැරි විදිහට අතන මම ෆොටෝස් දැක්කා, මම වීඩියෝස් චුට්ටක් දැක්කා. මම හරිම ලස්සනයි. මම හිතනවා ගොඩක් ලස්සනට වේවි අපේ වීඩියෝ එක. මම ෆොටෝස් එහෙම දැක්කා හරිම ලස්සනයි. මොකද ගොඩක් මහන්සිලා අපිට උදව් කරා ඉවෙන්ට් මීඩියා එකේ වැඩ කරන හැමෝම. අපිත් එක්ක නිකන් ගොඩක් ළඟින් කටයුතු කරලා ඒ ආපු හැම කෙනෙක්ම ගොඩක් හොඳට අපි දෙනවා මේ වීඩියෝ එක සහ ෆොටෝස් කරා කියලා. I lay my love on you, it's all I wanna do. Every time I breathe, I feel brand new. You open up my heart, show me all your love and walk right through. As I lay my love on you. වෙඩින් එකට ඉන්දියන් විදියට ඩ්‍රෙස් කරාට පස්සේ ගොයිනවේ චේන්ජ් කරන්න අතරම ආසාවක් තිබුණා. මගේ ඩ්‍රෙස් මේකර් ටෝනි තමයි සිලෙක්ට් කරේ ෆ්‍රොක් එකකට ගියොත් හොඳයි. අතරම ඉන්දියන් යන නිසා අපිට සෙකන්ඩ් ඩේ එකේ හෝම් කමෙන්ට් වලට කැන්ඩියන් ඩ්‍රෙස් කරන නිසා ගොයිනවේ එකට ෆ්‍රොක් එකක් සිලෙක්ට් කරා. අතර මේක ලස්සනම කලර්ස් තිබ්බා. මල් බොකේස් හැමදේම මට ටෝනි කරලා දුන්නා. අතරම හරිම ලස්සනයි. ගොයිනවේ ෆ්‍රොක් එක තිබ්බේ මැජෙන්ටා, පින් ඇන්ඩ් බ්ලූ අතරම ගොඩක් තිබුණා. අතර මේකට අයත් මැජෙන්ටා වලටම මැච් වෙන විදියට ෂර්ට් එකක් ඉතින් යා ඩ්‍රෙස් උනේ. ඒකත් අපිට ඉවෙන්ට් මීඩියා එකකින් ලස්සන ෆොටෝස් ගන්න සිලෙක්ට් කරලා දුන්න ලස්සන ප්ලේස් එකක් අපි බීච් තමා ගියේ. අතරම හරිම ලස්සනයි, හරිම විනෝදජනකයි. ඒ අවස්ථාව අපි ගොඩාක් හොඳට එන්ජොයි කරා. ලස්සන ෆොටෝස් ටිකක් අපිට අරන් දුන්නා. වෙඩින් එක කරේ හම්බන්තොට. ඒක නිසා මගේ නෑදෑයෝ ඔක්කොම හිටියේ එහෙ නිසා අපි හම්බන්තොට වෙඩින් එක ගත්තා. ඒ වුණාට චින්තකගේ ඔක්කොම නෑදෑයෝ කට්ටිය ඉන්නේ කොළඹ නිසා අපිට හෝම් කමින් එක කොළඹ හොටෙල් එක සිලෙක්ට් කරලා මෙහෙ ඉන්න ඔක්කොම නෑදෑයෝ යාළුවෝ එකතු කරගන්න අවශ්‍යතාවයක් තිබුණ නිසා අපි කොළඹ හොටෙල් එකක් සිලෙක්ට් කරගත්තා. හෝම් කමින් වලට මම කැන්ඩියන් වලින් තමයි ඩ්‍රෙස් උනේ. අතන මගේ හේර් ස්ටයිල් ඒ හැමදේම අපි මේ ජුවලරි සෙට් කරමු කියලා ටෝනි මට ගොඩක් උදව් කරා. ඒ දේවල් සිලෙක්ට් කරගන්න. ඒ වගේම ලස්සන මල් බොක එකක් කරලා දුන්නා ටෝනි. මගේ මේකප් ගැන කිව්වොත් මම එදා තමයි දැක්කේ අතරම මෙච්චර ලස්සනට මාව ඩ්‍රෙස් කරලා දුන්න ටෝනිට අතරම එයාට ගොඩක් තෑන්ක්ස් කරන්න ඕනේ. මම බේජ් කලර් ෆුල් සූට් එක තමයි යූස් කරේ. ඒකට ඉන්ටර්නල් වේස්ට් කෝට් එක මම රෙඩිෂ් වලින් යූස් කරා. මම හිතනවා ඒක අපි දෙන්නට ගොඩක් මැච් වුණා කියලා. හෝම් කමින් එක දවසේ ගොඩක් කට්ටිය කිව්වා ඒක ගොඩක් සූට් නා කියලා හෝම් කමින් එකකට. Valla kulbiyan
හෝම් කමින් එක දවසෙත් අපේ වීඩියෝස් සහ ෆොටෝස් කරේ ඉවෙන්ට් මීඩියා ආයතනයෙන්. අත්‍තරම ගොඩක් හොඳ ෆොටෝස් සහ වීඩියෝස් කරලා දුන්නා ඉවෙන්ට් මීඩියා ආයතනයෙන්. අතන අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ ඉවෙන්ට් මීඩියා ආයතනයේ සම්පත් අයටත් නිරෝෂක් ඇතුළු ඒ සියලුම කාර්ය මණ්ඩලයට අපේ මේ වෙඩින් එක ගොඩක් සාර්ථක කරගන්න ශක්තිය දුන්නට. අතන අපි දෙනවා ගොඩක් ලස්සනට ඒ ෆොටෝස් ටික තිබ්බා. මම දැක්ක ගොඩක් ලස්සනයි ඒ ෆොටෝස්. අපි දෙන්නට හිතා ගන්නත් බැරි වුණා මෙච්චර ලස්සනට ෆොටෝස් තිබ්බයි කියලා. ගොඩක් ලස්සන ලොකේෂන්ස් වල ගොඩක් ලස්සන විදිහේ ෆොටෝස් කරලා තිබ්බා. ඒ වගේම මේ වෙඩින් එක ගොඩක් සාර්ථක කරගන්න අපේ දෙමාපියෝ ගොඩක් උදව් කරා. මම ලංකාවේ හිටියෙත් නැහැ. අතන වගේ අම්මයි තාත්තයි තමයි ගොඩක් හැමදේම හොයලා බලලා හැමදේම කරේ. මම එන්නේ ඉස්සෙල්ලා අපේ නංගි මගේ නංගි තමයි එයා ලෝචනී. එයා තමයි මේ හැමදේම සිලෙක්ට් කරලා දුන්නේ. මේ ෆොටෝ ගන්න තැන ඉඳගෙන හැමදේම එයා තමයි මට ගොඩක් උදව් කරා. මේ මම මෙහෙට එන්නේ ඉස්සෙල්ලා ඉඳන් එයා තමයි හැමදේම හොයලා බලලා හොටෙල් එක පවා එයා හොයලා බලලා කතා කරලා මගේ නංගි තමයි මේ සේරම දේවල් කරේ. යාළුවෝ ගොඩක් උදව් කරා. සති දෙකක් ඔය කාලය තුල යාළුවොත් එක්ක හැම තැනම මට දවස් ගාන එළියට යන්න සිදු වුණා. මට යාළුවෝ තමයි ගොඩක් උදව් කරේ මේ හැමදේම සාර්ථක කරගන්න. මම හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වෙඩින් එකේ ප්ලෑනින් යද්දිත් මම කොළඹ වැඩ කරන්නේ ජොබ් එක කරන්නේ මම කොළඹ හිටියේ. එතකොට එහෙ හොටෙල්ස් වල එහෙ ඩෙකොරේෂන්ස් ඒ හැමදේම ප්ලෑන් කරේ මගේ අම්මයි තාත්තයි. ඒ දෙනාට ඇත්තටම මම මුලින් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මෙච්චර ලස්සන වෙඩින් එකකට මට යන්න පුළුවන් වුණේ අතර මගේ අම්මයි තාත්තයි එහෙ ඉඳන් හැමදේම ප්ලෑන් කරපු නිසා. ඒ වගේම මෙහෙදී චින්තකගේ අම්මයි තාත්තයිත් මට ගොඩක් උදව් කරා. නංගි සහ චින්තකගේ අම්මයි තාත්තයිත් මට ඇත්තටම ගොඩක් උදව් කරා. ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මගේ රෙස්මේක ටෝනි අතට මෙයාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද ලස්සන ෆොටෝස් වලට යන්න මට ෆීචර්ස් ඒ හැමදේම ඉන්ක්ලූඩ් කරලා ලස්සන මේකප් එකක්, සාරීස්, මල් බොකේස් හැමදේම කරලා දුන්නේ ටෝනි. අතට මම යාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. चुप चुप सी ये साजिश है बोलों की कोई ख्वाहिश है चुप चुप सी देखो ना देखो ना ඔබ වෙනුවෙන්ම විවාහ අපි ලබන ඉරිදා දවසේදීත් ඔබේ විවාහය සාර්ථක කරගන්නට අවශ්‍ය බොහෝ දේවල් අරගෙන ඔබේ නිවසට එන්නට සූදානමින් ඉන්නවා. අපි කැමති ඔබ ආදරය කරන විවාහ වැඩසටහන තව තවත් සාර්ථක කරගන්නට, තව තවත් දියුණු කරගන්නට ඔබේ අදහස් යෝජනා අපිට කියනවා නම්. වෙලාවක් තියෙනවා නම් කතා කරන්න අපිට 0777 48 65 48 කියන දුරකථන අංකයට. එහෙමත් නැත්නම් ඔබට ලියන්නට පුළුවන් අපිට ඉවෙන්ට් මීඩියා 723 පන්නිපිටිය පාර තලවතුගොඩ කියන ලිපිණයට. ඊට කඩක් තියෙනවා නම් ඔබට සයිබර් අවකාශයට පිවිසෙන්නට එකතු වෙන්න www.vivaha.lk කියන වෙබ් අඩවියට. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් Facebook කරහා අපිත් එක්ක එකතු වෙන්න. හැමදාමත් ඔබේ විවාහය වෙනුවෙන් අපි කැප වෙන හින්දාම ලබන ඉරිදා දවසේදීත් ඔබේ නිවසට එනවා කියන බලාපොරොත්තුව ඔබට තෑගි කරමින් සූදානම් වෙන්නේ ඔබේ නිවසෙන් සමුගන්නට. එළඹෙන සතිය ඔබට සුබ සතියක්. ना तो बताए ना मैं कहूँ जो तेरे